ඇක්සිඩන්ට් එක වෙච්ච තැන පාරෙන් චුට්ටක් කරලා නවත්තන් ඉඳලා පොඩ්ඩක් බලලා එකපාරටම පැනලා යන්න නැතුව. හරිද? අපි ෆලෝ කරලා ගිහලා අල්ලනකන් දන්නේ නැහැ පබ්ලිකම් පික් කියලා. මොකද එයා ගාඩ්ස්ලා ඩ්‍රයිවර්ස්ලා කවුරුනේ සාමාන්‍ය මිනිහෙක් වගේ ගියේ ෆුල් ඩිස්ටන්ස් ගානේ. අපි ගිහලා ෆලෝ කරලා යාව නවත්තගෙන දොර ඇරලා මම ඩ්‍රයිවර්ගේ පැත්තට නෙවෙයි අනිත් සයිඩේ මේ දොර ඇරලා එයාට ගහන්න ගියා. මම දන්නේ නැහැ කවුද ඉතින් කියලා. ගහන්න ඇද්දි තමයි ඇක්කේ මම පබ්ලිකම් පික් ගහන්න එපා. මගේ වැරැද්ද මම පිළිගන්නවා. ඔයා එන්න බොරැල්ල පොලිසියට මාත් එක්ක යන්න මම බාර වෙනවා කියලා. එතකොට මම බොරැල්ල පොලිසියට යත් එක්ක යද්දි මට මොනවා දෙයක් කරොත් ඉතින් මං කිව්වා මට අයිඩි එක දෙන්න වාගේ මට අයිඩි එක දෙන්න. මට වත් පොලිසියට යන්න එන්න බෑ. ඔයා මට මොනවා කරයිද කියලා මම දන්නේ නැහැ. මම මට අයිඩි එක දෙන්න. නැත්තම් ගහනවා කිව්වා. එයා ආයෙ උනාට අයිඩි එක දුන්නේ නැහැ. මොකුත් කරේ නැහැ. ඊට පස්සේ වාහනේ නම්බර් එක බලාගෙන ආවා KT 7545 නම්බර් එක බලාගෙන ආවා. ඊට පස්සේ එයා කොහොම හරි පව් එකට අපි එදාම රෑ පොලිසියට ගියා. වැලිකඩ පොලිසියට ගියා පස්සේ තව පැය ගානක් යනකොට අපි කට උත්තරේ ලිව්වේ. ඒක ලිව්වෙත් එයා සාමාන්‍ය බිලක වගේ බිල් පොත වගේ ඒ වගේ අන්තිම කොළ දෙකේ තමයි ලිව්වේ. ඊට පස්සේ ඊය පොලිසියට ගියාම ඒ වාහනේ ගෙනලා තිබ්බා. වාහනේ නම්බර් ප්ලේට් ඔක්කොම වහලා තිබ්බේ. ඒ ඔක්කොම වහලා ඉවරලා පොලිසිය දාලා තිබ්බා. පොලිසියට ගියාට පස්සේ අපිට කිව්වා ඒ ඇක්සිඩන්ට් එක කරපු එක්කෙනා බොරැල්ල පොලිසියට බාර වුණා. ආපහු මේ ඊට පස්සේ ආව වෙනකන් පොලිසියට අරන් ගිහලා එයාට අප දුන්නා කියලා. ඇක්සිඩන්ට් වෙලා අර ළමයා ICU එකේ ඉන්නවා. අච්චර. එයාට කොහොමද අප දුන්නේ? අපි කවුරුත් දන්නේ නැහැ. කවුද ඇක්සිඩන්ට් දැක්කෙත් නැහැ කියලා. අපක් ඇෆියව කවුද ඇක්සිඩන්ට් එක කරේ කියලා. මම ඇක්සිඩන්ට් සාක්ෂිනේ ඊට පස්සේ කිව්වා ඒ පොලිසියෙන් නෑ දන්නේ මේ අපි දන්නේ කොහොමද ඒගොල්ලන්ව මේ කිතරෙක් එනවාද? ඊට පස්සේ මං කිව්වා පාර්ලි සම්පීරේ මේ ඇක්සිඩන්ට් එක කරේ. ඒගොල්ලෝ කොහොමද එහෙම කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ එහෙම කෙනෙක් නෙමෙයි. කෙනෙක් ඉන්නේ ආවිල්ලා බාර වෙලා මේ එයාට අප දුන්නා කියලා. එහෙම දෙයක් වෙන්නේ කොහොමද? ඔය චම්පි කැමතුමා කියලා ඔය හඳුනගත්තද ඒ වෙලාවේ? ඔව්. කම් දෙකට උඩින් තියෙන එයා නික කිව්වත් එක මම චම්පි කියලා නේද? එහෙම කියලා ඊට පස්සේ කිව්වට පස්සේ මට උනේ අඳුර ගන්න පුළුවන් වුණා රැවුල නෑ. ටෝල්ඩස් බලන්න. වාහනේ කොතනද හිටියේ? එයා ඩ්‍රයිව් කර හිටියේ. එයා තනියෙන් හිටියේ. කැමතුමාම තමයි ඩ්‍රයිව් කරේ නේද? ඔව් ඇමතුමා තමයි ඩ්‍රයිව් කරේ. කොතනද ඔය ඇක්සිඩන්ට් එක උනේ? ඇක්සිඩන්ට් එක උනේ රාජකීය අර මොකද මේ ආයුර්වේද ගාව. කීයට විතරද? රෑ 10ට. කවදද? ඉරිදා රෑ 10ට. කොහොමද ඇක්සිඩන්ට් එක උනේ කියන එක පොඩ්ඩක් කියන්නකෝ. ඇක්සිඩන්ට් එක උනේ යා බයිකේ ඉස්සරහට යද්දි ජීප් නිකන් පෙට්‍රල් එක යා කෙළවරේ පාරින් මේ පැත්තට දාලා තියෙනවා. හරිද? දාද්දි බයිකේ පිටිපස්සේ වැදිලා. දැන් යාගේ තත්ත්වය කොහොමද ළමයාගේ තත්ත්වය? යා ICU අදානිකයාට උදේ බලන්න දීලත් නෑ. ඇක්චුලි පෝස්ට් දාලා තියෙනවා කියලා මේ ගෙදර කට්ටියට බලන්න දීලා. ගෙදර අම්මයි තාත්තට බලන්න දීලා නෑ යාව. මොන හොස්පිටල් එකේද ඉන්නේ? ජෙනරල් හොස්පිටල් ICU.